සර් අරගොල්ලෝ හදලා දීපු සිස්ටම් එක හරියන්නේ නැහැ සර්. එහෙම වෙන්නේ කොහොමද අයිසේ? ඒකට ලොකු ගාණක් දීලා හැදුවේ. ඒකේ රෙකෝඩ් වෙන්නේ ඉන්න එකයි අවුට් එකයි විතරයි. එහෙම වෙන්න විදියක් නැහැ. උඹ අරවට්ටවද? අංකල් මේක හැමදාම කරන්න බෑනේ කොච්චර දෙන් ආවත් රතිර බලන්න වෙලා යක්සම් කරන්න IT people regarding the science problem, and they will be here in few minutes, sir. All right. Okay. Thank you. Alan, currently we record our staff's attendance manually, right? So we need a system to record their attendance. So can you create something? Okay, sir. We can create a system for you. All you need to do is record attendance and leave, right? Yeah, just in and out, that's all. Don't worry, sir. We can implement the system for you within a week. All right, thank you. සර් අරගොල්ලෝ හදලා දීපු සිස්ටම් එක හරියන්නේ නැහැ සර්. එහෙම වෙන්නේ කොහොමද අයිසේ? ඒකට ලොකු ගාණක් දීලා හැදුවේ. ඒකේ රෙකෝඩ් වෙන්නේ ඉන්න එකයි අවුට් එකයි විතරයි. එහෙම වෙන්න විදියක් නැහැ. උඹ අරවට්ටවද? නෑ සර්. මේක ගැන මම දන්න කෙනෙක්ගෙන් අහලා බෑ. එයා කිව්වා මේක අපිටයි IT කට්ටියටයි වෙනම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට වෙනම බිස්නස් ඇනලිස්ට්ලා කියලා කට්ටියක්. ඒගොල්ලෝ තමයි අපිවයි IT කට්ටියවයි කෝඩිනේට් කරලා ඒ රික්වයර්මන්ට්ස් වලට අදාළව සිස්ටම් එක බිල්ඩ් අප් කරන්නේ. මේක සර් අපේ හැම ප්‍රොසෙස් එකකටම යොදා ගන්න. මටත් ඉස්සෙල්ලා හරියට මොනවාද මට ඕනේ කියලා කියාගන්න බැරි වුණා. IT කට්ටියගේ ටෙක්නිකල් සයිඩ් එක විතරයි. ඒ කියන්නේ බිස්නස් ඇනලිසිස් මාර්ගෙන් තමයි අපි අපේ සිස්ටම් එක හදාගන්න ඕනේ. ඔව්. එහෙම වුණොත් අපිට more effectively අපේ හැම ප්‍රොසෙස් එකක්ම රන් කරන්න පුළුවන්. එහෙම ආරෙන්නේ. එන ඒ විදිහට අපි කරන්නේ.